ආයිබෝවන් හැමෝටම මනෝවිද්‍යාව හදාරන අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි කෙනෙක්ගේ හැසිරීමක් අසාමාන්‍යයි කියලා විද්‍යාත්මකව තීරණය කරන්නේ කොහොමද කියන එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මානසික අක්‍රමිකතාවයක් සහිත බව තීරණය කරන නිර්ණායක ගැනයි. පළවෙනි එක තමයි අපගමනීය චර්යා. මේකෙන් අදහස් කරන්නේ සමාජ සම්මතයන්ගෙන් බැහැරවීම. හැම සමාජයකටම පිළිගත් හැසිරීම් රටාවක් තියෙනවනේ. ඒකින් ගොඩක් ඈතට යනවනම් අපි ඒක අසාමාන්‍යයි කියලා කියනවා. හිතන්න කෙනෙක් කිසිම හේතුවක් නැතිව මහපාරේ නිරුවතින් ගමන් කරනවා කියලා. ඒක අපේ සංස්කෘතියට අනුව පැහැදිලි අපගමන චර්යාවක්. ඒ වගේම අඳුරන්නේ නැති මිනිසුන්ට පාරදී රුදුරු ලෙස කෑගැසීම හෝ තර්ජනය කිරීම වගේ දේවල් අපගමනීය චර්යාවන්ට උදාහරණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පීඩාව. තමාගේ චර්යාව නිසා අදාළ පුද්ගලයාම මානසිකව පීඩා විඳිනවා නම් අපි ඒක අසාමාන්‍ය තත්ත්වයක් විදිහට සැලකනවා. උදාහරණයක් විදිහට අත්සේදීමේ රෝගය තියෙන කෙනෙක් තමන්ගේ අත්වල විෂ බීජ තියෙනවා කියලා බයින් පැය ගණන් අත්සෝදමින් ඒක පාලනය කරගන්න බැරුව තනියම අඩමින් පීඩා විඳින එක පෙන්වා දෙන්න පුළුවන්. තවත් උදාහරණයක් විදිහට සමාජ බීතිකාව තියෙන ශිෂ්‍යයෙක් අන් අය ඉදිරියට යන්න තියෙන අධික බය නිසා තනියම කාමරයට වෙලා දුක් විඳීම පෙන්වා දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අකර්මණ්‍යතාව. ඒ කියන්නේ කාර්ය කරගෙන යාමට අපහසු වීම. මේක විභාගයට ලියන්න ඉතාම වැදගත්. ඒ කියන්නේ කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය, ඒ කියන්නේ ඉගෙනීම, රැකියාව, එහෙම නැත්නම් පෞල් ජීවිතය අඩාල වීම තමයි අකර්මණ්‍යතාව කියලා කියන්නේ. උදාහරණයක් විදිහට දැඩි විෂාදය නිසා ශිෂ්‍යයෙක්ට උදේට ඇඳෙන් නැගිටලා ලෙක්චර්ස් එකට යන්න ශක්තියක් නැතිවීම පෙන්වා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මතකය හෝ අවධානය හරි පවත්වා ගන්න තියෙන අපහසු නිසා රැකියාවට යාමට නොහැකිව නිවසට වී සිටීම තවත් උදාහරණයක්. අවසාන සහ බරපතලම සාධකය තමයි අනුතුරුදායක බව කියන්නේ. තමන්ට හරි අන් අයට හරි හානියක් වීමේ ප්‍රවණතාව අනුතුරුදායක බව කියලා හඳුන්වනවා. පළමු උදාහරණය තමයි තමාගේ ජීවිතය නැති කර ගැනීමට නිරන්තරයෙන් සැලසුම් කිරීම හරි උත්සාහ කිරීම. එහෙම නැත්නම් තවත් කෙනෙක් අධික කෝපය පාලනය කරගන්න බැරුව අතට අහුවෙන ආයුධයකින් අන් අයට පහර දීමට උත්සාහ කිරීම සිදු කරන්න පුළුවන්. මේකත් අනුතුරුදායක භවයේ ලක්ෂණයක්. ඉතින් විභාගයේදී මේ කරුණු 4 උදාහරණ එක්ක ලිව්වොත් ඔයාලට ඉහළම ලකුණු ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ සාධක 4ම හෝ කිහිපයක් තිබීමෙන් තමයි සායනිකව මානසික ආක්‍රමිකතාවයක් තියෙනවා කියලා තීරණය කරන්නේ. මේ වීඩියෝ එක ඔයාලගේ විභාග වැඩවලට උදව්වක් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මනෝවිද්‍යා පාඩම් බලන්න මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.